විදුලි උපකරණයක් මගින් පරිභෝජනය කළ හැකි ශක්තිය ගණනය කිරීම සඳහා මේ සමීකරණයට මේකට E බෙදීම T මේක මතක තියාගන්නයි තියෙන්නේ. E බෙදීම T මේ තියෙන ශක්තිය මේ තියෙන කාලය. එතකොට E සමානයි W වතාවක් T. එතකොට මෙතන තියෙන ක්ෂමතාවය මෙතන තියෙන කාලය. මේ උත්තරේ නම් පරිභෝජන ක්ෂමතාවය ක්‍රියාත්මක කාලය කියලා. පහදී ඇති මූල වර්ධනය කළ හැකි එකම මූලද්‍රව්‍ය වෙන්නේ ට්‍රාන්සිස්ටරේ. ඒකට හරි මේකට පොඩි ට්‍රික් එකක් තියෙනවා. අපි හිතමු මේක මෙන්න මේ අවස්ථාව 45 යන්නේ මේක V sin V cos y බෙදීම 4. මෙන්න මේ අවස්ථාවේදී අපි ගමු K කියලා චාලක ශක්තිය. K සමානයි භාගයයි M V බෙදීම මූල දෙකේ වර්ගය. මූල දෙක කියන්නේ මෙතන මූල දෙකයි කියලා නෑනේ. ඒ වගේ දෙකක් තියෙනවා. උල්ටයි යට දෙකටම තියෙන හින්දා K dash කියන්නේ මෙන්න මේ මෙහෙම ගිහිල්ලා එන උපරිම ලක්ෂය තමයි K dash කියන්නේ. ඒක තමයි ඒගොල්ලෝ අහලා තියෙන්නේ. K dash එක සමානයි භාගයයි M V බෙදීම මූල දෙකේ වර්ගය වතාවක් 1. මොකද මේක තිරස විතරයි යන්නේ. සිරසට වෙන්නේ නැහැනේ. යන්නේ. එතකොට මේ දෙක බෙදුවහම භාගයෙන් මේ සෙට් එකට මේ සෙට් එක කියලා යනවා. එතකොට උත්තර එනවා K dash සමානයි K බෙදීම 2 කියලා. ඊට පස්සේ ඒක ටික හරි ස්ථිරතාවී ක්‍රියාවලිය කියපු ගමන් මතක් වෙන්න ඕනේ. ස්ථිරතාවී වචනේම තියෙනවා. තාප ප්‍රමාණය ස්ථිරයි. ස්ථිර තාපයක්. ප්‍රශ්න උත්තර ටික කියවනනම් පද්ධති තාපය ඇතුළු වීමක් හෝ පද්ධති තාපයෙන් පිටවීමක් සිදු වෙන හැකි කියන එක එකම තියෙනවා. තාපය වෙනස් වෙන්නේ නැහැ. ස්ථිර තාපය. උත්තර 1. රූපසරණ මගින් පෙන්වා ඇති කිනම් වක්ෂ මගින් NPN ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන ලාක්ෂණික දක්වයිද? මේක. ඒක තියරියක්. තියරි එක මතක තියාගත්තා නම් ඒක කරගන්න පුළුවන්. හැබිට හල් තියෙන්නේ E සමාන HF ගැන. E සමාන HF කියන්නේ මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන අහලා තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට බලපාන්නේ ෂයි සමාන HF. මේකේ මේ ප්ලාන්ක් නෙදී මේ ආලෝකයේ සංඛ්‍යාත. හර්ට්ස් ගන්න. මේ කාර්යශීලීත්වය රඳා පවතින්නේ වස්තුවේ වර්ගය නැත්නම් පෘෂ්ඨ වර්ගය ලෝහ වර්ගය මත. කියන්නේ ලෝහ වර්ගය මත කියන්නේ ලෝහ වර්ගය කිව්වහම ලෝහ වර්ගය මත රඳා පවතින ඒකේ තියෙන දේහලී සංඛ්‍යාතය F0 කියලා කියන්නේ නෝක මත හින්දා. ඒකට ලෝහ වර්ගය මත තමයි